සුබෝදෑසනක් සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ඒ වගේම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි සියලුම මාධ්‍යවේදීන්ට සහ ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මෙම වැඩසටහනට ඔබගේ වටිනා කාලය කැප කරමින් සහභාගී වීම පිළිබඳව සභාපතිතුමා සහ චාමර මහත්මයා පැහැදිලි කරා. ඒ වගේම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂතුමා පැහැදිලි කරා මේ වැඩසටහනේ ආරම්භුණ මොකක්ද කියන එක. රටමිකට ජාතික මෙහෙයුම මද්‍රව්‍ය නිවාරණය සහ පාලනයට අදාළ ජාතික මෙහෙයුමට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මද්‍රව්‍ය නිවාරණය සහ පාලනය පිළිබඳ ජාතික ආයතනයේ විදිහට විවිධ දිශානතින් හරහා විවිධ උපාය මාර්ග පාවිච්චි කරමින් මෙම ක්‍රියාන්විතයට දායකත්වය දක්වනු ලබනවා. එතෙන්දී අපි පරීක්ෂණ සහ ඒ වගේම පරීක්ෂණ කිව්වම මෙතන තවත් කාරණා කීපයක් අන්තර්ගත වෙනවා. ඒ හරහා පරීක්ෂණ අනාවරණ හරහා සහ ඒ වගේම මේ තොරතුරු හුවමාරු කිරීම හරහා අපි කොහොමද මේ මද්‍රව්‍ය නිවාරණය සහ පාලනයට අදාළ ක්‍රියාන්විතයට ජාතික මෙහෙයුමට දායකත්වය දක්වන්නේ කියන එක පිළිබඳව යම් කෙටි වේලාවක් ආරම්භ පැහැදිලි කරන්න කැමතියි. සහ ඒ වගේම මේකත් එක්කම මම ඔබට යම් අයි ඕපනින් එකක් විදිහට දැනට තියෙන තත්ත්වය පිළිබඳවත් යම් සංඛ්‍යාලේඛන කිහිපයක් ඔබත් එක්ක හුවමාරු කරගන්න කැමතියි. වැඩසටහන හරහා ඔබට අපේ මේ වර්ෂයේ නිකුත් කරපු එළිදක්වපු සංඛ්‍යාලේඛන අත්පොත ඔබ අතට පත් වෙලා තියෙනවා. ඉතින් මම කතා කරන ගොඩක් තොරතුරු මේ පොතේ අන්තර්ගත වෙනවා. ඔබට යම් පුවත්පත් ලිපියක් හෝ වෙනත් ප්‍රවෘත්තියක් සංස්කරණය කරනවා නම් සහ නිෂ්පාදනය කරනවා නම් ඔබට ඒ හරහා ඔබට යම්කිසි තොරතුරු දත්ත සංඛ්‍යාලේඛන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේකේ මෘදු පිටපතත් අපේ වෙබ් අඩවිය හරහා ඔබට බාගත කළගත හැකි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වෙබ්සයිට් එක හරහා. පළමුවෙන්ම මම මේ පොත පිළිබඳව යම් හැඳින්වීමක් කරලම මගේ ඉදිරිපත් කිරීම පටන් ගන්නවා. මේ අපි ප්‍රධාන වශයෙන්ම මද්‍රව්‍ය දුර්භාවිතය සම්බන්ධයෙන් අපි කතා කරද්දී අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම හරහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම නිවාරණ වැඩසටහන් සිද්ධ වෙනවා. ඒ වගේම තව බන්ධනාගාරගත වීම මේ වගේ මද්‍රව්‍ය දුර්භාවිතය කියන අපි සමාජ ගැටලුවක් විදිහට ගත්තොත් නැත්නම් අපි ඇඩ්‍රස් කරන ප්‍රශ්නයක් විදිහට ගත්තොත් මේකේ විවිධ දිශානතින් හරහා අපි මේකේ ව්‍යාප්තිය සහ මේකේ පාලනය පිළිබඳව අපිට යම් යම් නිර්ණායක සකස් කරගන්න පුළුවන්. ඒතර ඒ නිර්ණායකයන්ට අදාළ විවිධ මූලාශ්‍ර හරහා එකතු කරගත්ත තොරතුරු එකතුවක් තමයි මේ සංඛ්‍යාලේඛන අත්පොත හරහා අපි රටට දීලා තියෙන්නේ. මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම මද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම, ඒ වගේම මද්‍රව්‍ය වල මිල ගණන් අපි ගත්තොත් මේ හැම මද්‍රව්‍ය කේස් එකකම යම් කිසි විදියකින් මුදල් විශුද්ධිකරණය ඒ කියන්නේ නීති විරෝධී ආකාරයට මුදල් සංසරණය වීම කියන එක තියෙනවා. එතකොට අපිට යම් අදහසක් ගන්න පුළුවන් මේ එක එක අපි සමාජය තුළ ව්‍යාප්ත වෙලා තියෙන මද්‍රව්‍ය වල මිල ගණන් මොන වගේ තත්වයකද තියෙන්නේ. අපි ගත්තොත් ඒක ස්ට්‍රීට් ලෙවල් ප්‍රයිස් එක කොහොමද, එහෙම නැත්නම් තොග වශයෙන් අලෙවි වෙනකොට කොහොමද නීති විරෝධී වෙළඳපොළ තුළ ඒවයි මිල ගණන්. ඒතර ඒ පිළිබඳව මේ පොත තුළ තොරතුරු ඇතුළත් වෙනවා, දත්ත ඇතුළත් වෙනවා. ඒ වගේම මද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසුව සිදු කරනු ලබන අපරාධ ක්‍රියාවන් පිළිබඳව, මද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ පිළිබඳව මේ හරහා තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මුදල් විශුද්ධිකරණය කොච්චරක් ප්‍රමාණයක් ලංකාවට බ්ලැක් මනි මේ හරහා අහිමි වෙනවද සහ මේ ගැන විශේෂයෙන්ම මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ හරහා ලබා ගන්න තොරතුරු ආශ්‍රිතව කරලා තියෙන විශ්ලේෂණයක් තියෙනවා. ඒ වගේම කෘතිම මද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වර්ෂය තුල සහ මෙම වර්ෂය තුල යම්කිසි ප්‍රවණතාවයන් අපිට හඳුනා ගන්නට හැකියාව ලැබුණා. යම් ස්ථානවලදී අපිට තොරතුරු හඳුනා ගැනීමට සහ සිද්ධීන් වාර්තා වුණා. ඒ පිළිබඳව යම් සාරාංශයක් මේ පොත තුල අන්තර්ගත වෙනවා. ඒ වගේම අත්අඩංගුවට පත්වීමෙන් පස්සේ බන්ධනාගාරගත වෙච්ච පුද්ගලයන් සංඛ්‍යාව කොච්චරද, ඒ අයගේ ප්‍රජා සමාජ විද්‍යාත්මක පැතිකඩ, ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව, වයස් මට්ටම අනුව සහ ඒගොල්ලන්ගේ පදිංචි දිස්ත්‍රික් අනුව, ඒගොල්ලොන් නිරත වෙලා ඉන්න රැකියාව අනුව, සමහරවිට ඒගොල්ලොන් මේකට සම්බන්ධ වෙලා ඉන්න වරදේ ස්වභාවය අනුව වර්ගීකරණය කළ දක්වලා තියෙනවා. ඒ වගේම යම් පිරිසක් වාර්ෂිකව රජයේ සහ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ඇතුළත් වෙනවා ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් ලබා ගන්න. ඒ පිළිබඳවත් විස්තරාත්මක සංඛ්‍යාලේඛන පරිච්ඡේදයක් මේකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම මද්‍රව්‍ය හෝ යම්කිසි මද්‍යසාර වර්ගයක් පාවිච්චි කරලා රියදාවණය කිරීමේදී සිදුවන රියානතුරු, මාරක රියානතුරු වෙන්න පුළුවන්, මාරක නොවන රියානතුරු වෙන්න පුළුවන්. එවැනි රියානතුරු කොච්චරක් සිදු වෙලා තියෙනවද කියන එක පිළිබඳව සංඛ්‍යාලේඛන තියෙනවා. ඒ වගේම දුම්කොළ සහ මද්‍යසාර අපි ගත්තොත් ඊට අදාළව මේ හරහා යම්කිසි තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරනවා. ඒ වගේම HIV AIDS වගේ රෝගී තත්ත්වයන්ට අදාළව
තොරතුරු මේ සංඛ්‍යාලේඛන පොත හරහා අපි නිකුත් කරලා තියෙනවා. ඔබට ඒ පොතින් යම්කිසි ඔබට අවශ්‍ය පුවත්පත් ලිපියක් හෝ ප්‍රවෘත්තියක් සකස් කිරීමේදී අවශ්‍ය සංඛ්‍යාලේඛන ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි මේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් මද්‍රව්‍ය දුර්භාවිතයට අදාළව විවිධ මාතෘකා අනුසාරයෙන් විවිධ පුද්ගලයන් පරීක්ෂණ සිදු කරනවා ලංකාව තුළ. සහ ඒ වගේම ගෝලීය වශයෙන් සැලකිය යුතු පරීක්ෂණ සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. ස්වාධීන පරීක්ෂණ ආයතන වෙන්න පුළුවන්, රජයේ ආයතන වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල මට්ටමින් වෙන්න පුළුවන්, සමහරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙන්න පුළුවන්, සහ අධ්‍යයන ප්‍රජාව. මේ කියන පාර්ශවයන් මේ මද්‍රව්‍ය දුර්භාවිතය ආශ්‍රිත විවිධ පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි වාර්ෂිකව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මේ ගෝලීය මට්ටම තුළ, කලාපීය මට්ටම තුළ සහ දේශීයව අපේ ආයතන විද්වතුන් විද්‍යාර්ථීන් සිදු කරන පරීක්ෂණ වල අනාවරණ එළිදැක්වීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ සැසියක් පවත්වනවා. මේ දෙසැම්බර් මාසේ 9, 10, 11 අපි පරීක්ෂණ සැසිය පවත්වන්නට යෙදුණා. අපි මාධ්‍ය හරහා ඒක වාර්තා කරා ඒ පරීක්ෂණ සැසිය පිළිබඳව. ඒ හරහා අපි උත්සාහ කරනවා මේ මද්‍රව්‍ය නිවාරණය හා පාලනයට අදාළව විද්‍යාත්මක සාක්ෂි විවිධ පැතිකඩ ඔස්සේ එකතු කරගන්න. මොකද අපිට මේක අර සයන්ටිෆික් බේස් එකක් නැත්නම් විද්‍යාත්මක පදනමක් පරීක්ෂණ හරහා අනාවරණය කරපු සාක්ෂි මත පදනම් නොවි අපිට මේක ක්‍රියාත්මක කළ නොහැකි. ඒ නිසා අපි ආයතනයක් විදියට අපි ක්‍රියාත්මක කරන පරීක්ෂණ වලට අමතරව අපි අවස්ථාව සලසා දෙනවා මේ හා සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන වෙනත් පරීක්ෂණ කරන පාර්ශවයන් සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න, ඒගොල්ලන්ගේ පරීක්ෂණ අනාවරණ අපිත් එක්ක බෙදා හදා ගන්න. ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට ඒ තමන් මේ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ මොන හරි තියෙනවා නම් ඒවට අදාළ අනාවරණ ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. අපි ඒක ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ප්‍රකාශනයක් විදිහට නිකුත් කරනවා පරීක්ෂණ සැසියක් කරහා. ඊළඟට අපි සුවිශේෂී අවධානයක් මේ වසර තුල අපි යොමු කරා. මම මේකේ පසුබිම ඔබට පැහැදිලි කරන්නම් මේ කාරණයට යොමු වෙන්න කලින්. මද්‍රව්‍ය භාවිතය කියන එක යම් එක්තරා කාලවකවානුවකදී නෛතික ගැටලුවක් විදිහට අර්ථකථනය කිරීම ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා. මද්‍රව්‍ය භාවිතය නීති විරෝධී ක්‍රියාවක් නිසා සහ සංසරණයේ නීති විරෝධී ක්‍රියාවක් නිසා ඒ ප්‍රශ්නය ඇඩ්‍රස් කරන්නේ, ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමේදීත් ඒක නෛතික ගැටලුවක් විදිහට ආමන්ත්‍රණය කිරීමේ වැඩි නැඹුරුතාවයක් තියෙනවා. හැබැයි මේ පසුබිම තුළ අපි රටක් විදිහට සහ අපි ආයතනයක් විදිහට අවබෝධ කරගත්ත දේ තමයි මේ මද්‍රව්‍ය භාවිතය කියන එක, අබ්බැහිකාරීත්වය කියන එක නෛතික ගැටලුවක් විදිහට පමණක් අර්ථකථනය කළ යුතු එකක් නෙවෙයි. ඊට එහා ගිහිල්ලා මේක සමාජ ගැටලුවක් විදිහට, මහජන සෞඛ්‍ය ගැටලුවක්, මහජන සෞඛ්‍යයට සිදු කරනු ලබන තර්ජනයක් විදිහට අපි මේක අර්ථකථනය කරලා අපි මේ අවුරුද්දේ ලෝක මහජන සෞඛ්‍ය සමුළුව පැවැත්වුණා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තවත් අදාළ ආයතන කීපයක් සම්බන්ධීකරණයෙන්. ඒතර අපි මේ මහජන සෞඛ්‍ය සමුළුව හරහා සම්බන්ධ වෙමින් අපි පණිවිඩයක් සමාජගත කරන්න උත්සාහ කරා. විශේෂයෙන්ම අපේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ක්‍රියාවලිය තුල වගේම නිවාරණ දැනුවත් කිරීම ක්‍රියාවලිය තුලත් මේක මහජන සෞඛ්‍යයට සිදු කරනු ලබන තර්ජනයක් සහ ඒ හා සම්බන්ධයෙන් ඇති කරනු ලබන බලපෑම තවදුරටත් වැඩියෙන් සමාජයේ අවධානයට ලක් කරලා පුද්ගලයන්ගේ දැනුවත්භාවය මේ පිළිබඳව වැඩි කරනවා වගේම මේ හා සම්බන්ධයෙන් කටයුතු කරන වෘත්තිකයන්ගේ දැනුවත්භාවයත් මේ හරහා වැඩි කරන්න අපි මේ අවුරුදු තුල කටයුතු කරා. ඒ වගේම සභාපතිතුමත් පැහැදිලි කරා ජාත්‍යන්තර සහයෝගීතාවය කියන එක. අපි ගත්තොත් අපි රටක් විදිහට මේ මද්‍රව්‍ය ගැටලුවට මුහුණ දෙද්දී අපිට ජාත්‍යන්තර සහයෝගීතාවය කියන එක අත්‍යවශ්‍යම අවශ්‍ය කාරණයක්. ලංකාවේ රජය මද්‍රව්‍ය නිවාරණය හා පාලනයට අදාළව ජාත්‍යන්තර සම්මුතීන් 3කට අත්සන් කරලා තියෙනවා. 1961 මාදක ඖෂධ පිළිබඳ සම්මුතිය, 1971 මනෝවර්තක ඖෂධ පිළිබඳ සම්මුතිය, 1988 මාදක සහ මනෝවර්තක නීති විරෝධීව ජාවාරම් කිරීමට එරෙහි සම්මුතිය. මේ කියන සම්මුතීන් 3ටම ලංකාවේ රජය අත්සන් කරලා තියෙනවා. ඒ අත්සන් කිරීමත් එක්ක අපි රජයක් විදිහට, රටක් විදිහට බැඳිලා ඉන්නවා. ගෝලීය වශයෙන් මද්‍රව්‍ය පාලනයට ගනු ලබන ප්‍රයත්නයන් සඳහා සහයෝගීතාවය දැක්වීම සහ ඒ වගේම කලාපීය වශයෙන්, දීපාර්ශීය වශයෙන් මද්‍රව්‍ය පාලනයට ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා අපේ දායකත්වය රජයක් විදිහට, රටක් විදිහට අපි දැක්විය යුතුයි. ඉතින් ඒ කාරණේදී අපි අන්තර්ජාතික මාදක පාලක මණ්ඩලය සහ ඒ වගේම එක්සත් ජාතීන්ගේ මද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය ආදී ආයතන සමග තොරතුරු හුවමාරු කර ගැනීම සිද්ධ කරනවා. සහ ඒ වගේම විවිධ රටවල් සමග
පිලිපීනය වෙන්න පුළුවන් සහ ඒ වගේම බෙන්ගාල බොක්කා ආශ්‍රිතව ක්‍රියාත්මක වන රටවල් මේ සංසදයක් නිර්මාණය කරගෙන තියෙනවා මේ මද්ද්‍රව්‍ය විෂ මද්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන්. ඒතර ඒ රටවල් වල එකතුවෙන් යම් ක්‍රියාමාර්ග ගනු ලබනවා විශේෂයෙන්ම මුහුදු ආශ්‍රිත මාර්ග හරහා මද්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, ඒ වගේම කෘත්‍රිම මද්ද්‍රව්‍ය සංසරණය වීමේ රටවල් අතර පාලනය කිරීම සහ විවිධ කාර්යන්ට අදාළව සම්මුතීන්, එකඟතාවයන්, ද්විපාර්ශ්වීය ගිවිසුම් වගේ දේවල් වලට එළඹෙනවා. මේ හැම කාරණයකදීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය තමයි රජය වෙනුවෙන් ඒ අදාළ නිර්දේශ සහ ඒ මැදිහත් වීම කරනු ලබන්නේ. ඒ වගේම ගත්තොත් අපේ ඒ ජාත්‍යන්තර සම්මුතීන් හරහා අපිට ඇති කරලා තියෙන බැඳීමත් එක්ක අපිට අපේ රටට යම් අවස්ථාවක අපි හිතමු GSP බදු සහනය ලබා දීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යුරෝපානු සංගමයත් එක්ක අපේ රටවල් වෙළඳ ආශ්‍රිතව කරන ගනුදෙනුවලදී සහ ඒ වගේම විවිධ කාරණාවලදී මේ අන්තර්ජාතික සම්මුතීන්, ජාත්‍යන්තර සම්මුතීන් වලට අදාළ බැඳීම් අපි ඉටු කරලා තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අවධානය යොමු වෙනවා. ඉතින් ඒකට අදාළව ඒ සියලු කාරණා සම්බන්ධයෙන් සම්බන්ධීකරණය අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කරනවා. ඒතකොට ඒක අර අපි සාමාන්‍යයෙන් අපිට ෆ්‍රන්ට් ලෙවල් එකේ අපිට එහෙම මේ විෂුවලි දකින්න හම්බෙන්නේ නැති කාරණයක්. ඒක අපිට මේ අපි ගත්තොත් අපිට සංඛ්‍යාවකින් පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි සහ අපිට ඒක රූපරාමුවකින් පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අපි මේ ජාත්‍යන්තර සම්මුතීන් එක්ක අපිට මේ මද්ද්‍රව්‍ය පාලනයට අදාළව රටක් විදියට ගන්න ක්‍රියාමාර්ගවලදී ලොකු කාර්යභාරයක් ඉටු කරන්න වෙනවා සහ ඒක අනිවාර්යයෙන්ම අපි බැඳී ඉන්න කාරණයක් වෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරමින් තමයි අපි මේ කාරණාවලට අදාළව මේ තොරතුරු හුමාරුව කරන්නේ. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මද්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් ලෝක මද්ද්‍රව්‍ය වාර්තාව සම්පාදනය කරනවා. ඒ කියන්නේ ලෝකේ හැම රටකම මද්ද්‍රව්‍ය භාවිතයට අදාළ වාතාවරණය මොන වගේද කියන එක පිළිබඳව ලෝක මද්ද්‍රව්‍ය වාර්තාව සම්පාදනය කරනවා. ඒ වාර්තාවට අදාළව ලංකාවේ තොරතුරු යොමු කිරීම අපි රජයට අදාළව රජය හරහා මේ තොරතුරු යොමු කිරීම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයෙන් තමයි සිද්ධ කරන්නේ. ඊට අමතරව අපි පරීක්ෂණ අධ්‍යයනය සිදු කරනවා කාලීනව තෝරා ගන්නා මාතෘකාවලට අදාළව. අපි විශේෂයෙන්ම එන අවුරුද්දේ මේ මද්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳව ජාතික මට්ටමේ සමීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූලික කටයුතු මේ අවුරුද්ද තුල ක්‍රියාත්මක කරලා අවසන් කරලා තියෙනවා. අපි එතකොට එන අවුරුද්දේ සමීක්ෂණය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සමීක්ෂණය හරහා අපි මේ ලංකාව තුල කොහොමද මේ මද්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය සහ පුද්ගලයන් කොහොමද මේකට යොමු වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව යාවත් කාලීන වෙච්ච ඩේටා එකක් අපි ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මෑත කාලීන ව්‍යාප්ත වෙච්ච කුෂ් වගේ මද්ද්‍රව්‍ය ප්‍රභේදවල ව්‍යාප්තිය සහ ඒ වගේ විවිධ කාරණා පිළිබඳව අපි පරීක්ෂණ අධ්‍යයන ක්‍රියාත්මක කරනු ලබනවා සහ ඒ වගේම මේ පිළිබඳව රුචිකත්වයක් දක්වන පරීක්ෂණ ආයතන, ස්වාධීන පරීක්ෂකයින්, විශ්වවිද්‍යාල අධ්‍යයන ආයතන, විද්‍යාර්ථීන් ඇතුළු ඕනම පාර්ශවයකට ඒ පරීක්ෂණ සම්බන්ධයෙන් අපිත් එක්ක සම්බන්ධීකරණය වෙන්න පුළුවන්. ඒතර අපි එන අවුරුද්දේ 2026 වර්ෂයේදී ඒ තෝරා ගන්නා ජාතික වැදගත්කමකින් යුතු පරීක්ෂණ යෝජනා සඳහා පරීක්ෂණ ආධාර ලබා දීලා ඔවුන්ව දිරිමත් කරලා මේ ජාතික වැඩපිළිවෙලට අවශ්‍ය තොරතුරු, සාක්ෂි, විද්‍යාත්මක පදනම එකතු කරගන්න අපි තවදුරටත් උත්සාහ කරනවා. ඒ වගේම ඩේටාබේස් අපි දත්ත පද්ධති කළමනාකරණය කරමින් යනවා. මොකද පොලිසිය හරහා සහ අනිකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා අත්අඩංගුවට ගන්න පුද්ගලයන් සම්බන්ධයෙන් අපි පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක දත්ත පද්ධති පවත්වාගෙන යනවා. සහ ඒ වගේම ලංකාවේ පෞද්ගලික සහ රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන තියෙනවා. මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හරහා ප්‍රතිකාර ලබා ගන්න පුද්ගලයන්ට අදාළව තොරතුරු වාර්තා කර ගැනීම සඳහා වෙනම දත්ත ගොනු පවත්වාගෙන යනවා. ඒ හරහා අපි මේකේ ට්‍රෙන්ඩ් එක මොන වගේද කියන එක සහ මේ අඩු වැඩි වීම මොන වගේද කියන එක අපි මේ හරහා නිරීක්ෂණය කරනවා සහ හඳුනා ගැනීම කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක සම්බන්ධීකරණය වෙනවා. අර එක්සත් ජාතීන්ගේ මද්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය වගේම. ඒතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ගත්තොත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා සහ එහි ඵලදායී අවුට්කම් එකක් ගන්න ලොකු සපෝට් එකක් දෙන ජාත්‍යන්තර සංවිධානයක්. ඒතකොට මේ මද්ද්‍රව්‍ය නිවාරණය හා ප්‍රතිකාරයට අදාළවත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමග සම්බන්ධීකරණය වෙමින් අපි විශේෂයෙන්ම අපේ ඉන්න ප්‍රතිකාර කාර්ය මණ්ඩලය, බාහිර සේවා කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ධාරිතාවය පුළුල් කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකතු වෙලා. ඒ නිසා මේ හැම එකක් කරාම අපි උත්සාහ කරන්නේ මේ වැඩපිළිවෙල වඩාත් තාක්ෂණික ආකාරයෙන් රටේ මද්ද්‍රව්‍ය ප්‍රශ්නය අවම කිරීම, විසඳීම සඳහා. ඊළඟට වැදගත්ම කාරණය තමයි අපි මේක නිවුස් එකක් විදිහට එන අවුරුද්දට අපිට දෙන්න පුළුවන් දේ තමයි අපි දැන් වර්තමාන රජයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වෙනමම පරිච්ඡේදයක් මේ මද්ද්‍රව්‍ය භාවිතයෙන් තොර රටක් පිළිබඳව ඇතුළත් වෙනවා. එතකොට
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව සහ ඊට සමගාමීව මද්‍රව්‍ය නිවාරණය සහ පාලනයට අදාළව ලංකාවේ තියෙන ජාතික ප්‍රතිපත්ති අපි සංශෝධනය කරලා අවසන් කරලා තියෙනවා. අපි ජනවාරි මාසෙදී ඒක මහජන අදහස් සඳහා අවසාන වටයට යොමු කරනවා. අපි පුවත්පත් දැන්වීමක් පළ කිරීම හරහා තවදුරටත් රටේ මහජනතාවට ඒ ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් ඔවුන්ගේ යම් අදහසක් යෝජනාවක් මොන හරි එකතු කරන්න තියෙනවා නම් අපි ඒකට අවස්ථාව ලබා දීලා ඒ ජාතික ප්‍රතිපත්තිය අපි එන අවුරුද්දේ මුල් කාර්තුව තුළ එළි දැක්වීම සිද්ධ කරනවා. එතකොට අපේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව ලංකාවේ මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය මොන වගේ විය යුතුද සහ අපි මොකද්ද අපි මේ හරහා ළඟා කරගන්න උත්සාහ කරන්න කියන එක පිළිබඳව සහ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පාර්ශවයන් මොනවද කියන එක පිළිබඳව මේ ජාතික ප්‍රතිපත්තිය හරහා අපි ලබා දීමට උත්සාහ කරනවා. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් අපි මේ පරීක්ෂණ කියන කාරණයක් එක්ක මම ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ බොහොම කෙටියෙන්. ඊළඟට මම ඊටමත් කෙටියෙන් අවධානය යොමු කරන්නම් මේ අපි දීලා තියෙන සංඛ්‍යා ලේඛන අත්පොතත් එක්කම යම් කරුණු කීපයක් ඔබගේ අවධානයට ලක් කරන්න. ඊළඟ ස්ලයිඩ් එකට. එතන මම ග්‍රාෆ් එකක් මම දාලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට අදහසක් ගන්න පුළුවන් මේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම කාලානුරූපීව කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව මම 2008 වර්ෂයේ ඉඳන් 2024 වර්ෂය වෙනකම් සියලු මද්‍රව්‍ය සඳහා අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයන් සංඛ්‍යාව මේ හරහා නිරූපණය කරලා තියෙනවා. ඒතකොට අපිට යම් අදහසක් ගන්න පුළුවන් මේකේ ක්‍රමික වැඩිවීමක්. ඒතකොට මේක අර්ථකථනය කරද්දී අපිට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල තියෙන කැපවීම සහ ඔවුන්ගේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීම සහ ඒ වගේම වීදි මට්ටම තුළ ඒ වගේම මුහුදු මාර්ග හරහා මද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සහ ඊට අදාළව වැටලීම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සංඛ්‍යා ලේඛන හරහා අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතැම්පිටමින් කියන ඩ්‍රග් එක අපි ස්ට්‍රීට් නේම් එකෙන් කියන අයිස් කියලා. මේ මෙතැම්පිටමින් කියන ඩ්‍රග් එකේ ක්‍රමික වැඩිවීමක් අපිට හඳුනා ගන්න පුළුවන්. පහුගිය අවුරුදු කීපය තුළ අත්අඩංගුවට පත්වීමේ සංඛ්‍යා ලේඛන එක ගත්තොත්. ඒ වගේම ඊළඟට ගංජා සම්බන්ධයෙන් ගත්තොත් ඒත් අත්අඩංගුවට වැඩිවීමේ යම් ප්‍රවණතාවයක් අපිට හඳුනා ගන්න පුළුවන්. සහ ඒ වගේම හෙරොයින් සම්බන්ධයෙන් ගත්තත් ටිකක් වෙනස් ස්වරූපයක් තියෙන්නේ. හැබැයි හෙරොයින් ගංජා කියන මද්‍රව්‍ය දෙකට සාපේක්ෂව ගත්තොත් මෙතැම්පිටමින් කියන ඩ්‍රග් එකේ ඊට වඩා වෙනස් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. වැඩිවීමින් පවතීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට මම මෙතන මේ කොහොමද භූගෝල විද්‍යාත්මකව ගත්තොත් දිස්ත්‍රික්ක මට්ටමින් මේක එක මද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය අපි සිතියම් ගත කරොත් කොහොමද තියෙන්නේ කියන එක මම පෙන්නලා තියෙනවා. පළවෙනිම සිතියමෙන් සියලු මද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම වල ව්‍යාප්තිය එතකොට බස්නාහිර පළාත, මධ්‍යම පළාත, දකුණු පළාත, සබරගම් පළාත ආදී පළාත්වල වැඩි ප්‍රිවලන්ස් එකක් ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. මෙතැම්පිටමින් සම්බන්ධයෙන් මම දාලා තියෙන අනිත් මුල් ස්ලයිඩ් මැප් එක ගත්තොත් ඒකෙත් කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ, කළුතර, නුවර සහ ගාල්ල කියන නුවර කොළඹ ගම්පහ කළුතර නුවර කියන දිස්ත්‍රික්කවල වැඩි ව්‍යාප්තියක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ගංජා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම සහ ඒ වගේම හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම වලත් අපි ගත්තොත් ඒත් මධ්‍යම පළාත, දකුණු පළාත, වස්නාහිර පළාත සහ සබරගම් පළාත කියන පළාත්වල වැඩි ප්‍රවණතාවයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ අවුරුද්දේ අපි ජනවාරි ඉඳන් අපි ඔක්තෝබර් වෙනකන් ගත්තොත් මම එක එක මද්‍රව්‍යයට අදාළව අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයන් සංඛ්‍යාව මෙතන නිරූපණය කරලා තියෙනවා. මේ ප්‍රසන්ටේෂන් එක මට චාමර මහත්මයා හරහා ඔයගලන්ට ලබා දෙන්න පුළුවන් එහෙම අවශ්‍ය නම්. එතකොට එක එක මද්‍රව්‍ය සම්බන්ධයෙන් අපි තාම මේ අවුරුද්දේ data finalize කරලා නැහැ. අපිට ඔක්තෝබර් වෙනකන් තමයි මේ සංඛ්‍යා ලේඛන තියෙන්නේ. ඒතර ඔක්තෝබර් වෙනකන් මෙතැම්පිටමින් වලට 61000ක් වගේ පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒ වගේම බන්ධනාගාරගත වෙච්ච ප්‍රතිශතය 2023 සහ 24 වර්ෂවල ගත්තොත් වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් හෙරොයින් සම්බන්ධ වැරදි වලට ඒ වගේම ඊළඟට මෙතැම්පිටමින් සම්බන්ධ වැරදි වලට බන්ධනාගාරගත වෙලා තියෙනවා. සහ ඒ වගේම ගංජා සම්බන්ධයෙන් ඊළඟට බන්ධනාගාරගත වෙලා තියෙනවා ප්‍රතිශතයක්. ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවලට ඇතුළත් වීම සම්බන්ධයෙන් අපිට ක්‍රමික වර්ධනයක් දැක ගන්න පුළුවන්. ඉස්සරහා ඉදිරිපත් කිරීම වලදී ඒකට හේතු ඔබට පැහැදිලි කරાવી. අපි විශේෂයෙන්ම නේවාසික ආයතනගත ප්‍රතිකාර ආකෘතියකින් ඔබට ගිහිල්ලා ප්‍රජාව පාදක කරගත් ප්‍රතිකාර ප්‍රවේශන ක්‍රියාත්මක කරනවා. සහ ඒ වගේම නේවාසික ප්‍රතිකාර ධාරිතාවය අපි පැහැදිලිව දන්න කාරණයක් අපේ සීමා සහිතයි. නමුත් අපි ඒ ප්‍රතිකාර ධාරිතාවය පුළුල් කිරීම සඳහා මේ වෙනකොට අවශ්‍ය පියවර අරගනිමින් ඉන්නවා සහ අරගෙන තියෙනවා. ඒ හරහා වැඩි පිරිසකට ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා තවදුරටත් ඒ වගේ අබ්බැහිකාරී මට්ටමේ ඉන්න පුද්ගලයින්ට අවශ්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් ලබා ගැනීමේ අවකාශය තවදුරටත් තහවුරු කරමින් ඉන්නවා. ඉතින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මීට අදාළ සියලු ආයතන එක්ක ඒකාබද්ධ වෙලා
මහජනාරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඊට අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ ටික තමයි මට මේ පරේෂණ කියන කාරණයට අදාළ ඔබගේ අවධානය යොමු කරන්න පුළුවන් වුණේ. මම හිතන්නේ ඒ පසුබිම ඔබට පහසුවක් වේවි. ඉස්සරහ ඉදිරිපත් කිරීම්වලදී කියවෙන කාරණාවලට ඔබට යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ස්තුතියි.